එදා මාතර බත්තරයි උඩ ඉඳගෙන මේ කොඩිය පහතර හෙළනකොට මේ කොඩිය ලබාගෙන තිබුණේ එදා මාතර යන්නත්තේ අභිමානවත් වැඩිහිටියෝ. එදා සිට ආරම්භ වුණු පෙරහැර තමයි අද වර්තමාන මේ දක්වා අපි මේ පෙරහැර පවත්වන්නේ. සාමය සතුට වටවෙන සුබ අලුත් අවුරුද්දකට වටවෙන්න. උස්වත්තු පවුලින් හඳුන්වා දෙන රස ඇබ්බැහිය චර්පි චිප්ස් රිදෙන්නේ දැනෙන රස. අපි කියන්නේ කරුණු ගන්න එක්ක දැන් පෙරහැර මාතර අභිමානය උයන්නත් සිංහල අලුත් අවුරුදු පෙරහැර 2026 වසරේ මේ ආකාරයෙන් සාර්ථක පැවැත්වීමට අපට පුළුවන්කමක් ලැබුණා. මේ පෙරහැරේ ඉතිහාසය සම්බන්ධව අපිට අපේ මුතුන් මිත්තන්ගෙන් දැනගන්න ලැබුණේ එදා 1815 උඩරට කිවිසුමත් එක්ක පහතරට බෞද්ධ ජනතාවට සිංහල බෞද්ධ ජනතාවට ආගම ඇදහිීමේ නිදහස එදා රාජපූජිත කරතර ධම්මාරාම නායක හාමුදුරුවෝ ලබා දෙනවා එදා මේ ගිවිසුම අනුව. එදා මාතර මහත්සාක්‍යව හිටපු ජොන් ඩොයිල් ආණ්ඩුකාරතුමා කරන ඉල්ලීම අනුව එදා ඒ ලබා දුන් නිදහස වෙනුවෙන් ගෞරව කරන්න මාතර පුරවරේ ගම්මානවලින් එදා වර්තමාන හමුදා කඳවුරු තීර්ථ ස්ථාන තමයි දිසාපතිවරයා හිටියේ. එතෙන්ට පැමිණෙනවා. එතෙන්දී ජොන් ඩොයිල් ආණ්ඩුකාරතුමා කියනවා මේ පෙරහැර වෙනුවෙන් මේ පෙරහැර පවත්වන්න සංකේතමාත්මක කොඩියක් ලබා දෙනවා. ඒ කොඩිය ලබා ගන්න උදේට තමයි ඊට පස්සේ පෙරහැර පවත්වන්න දෙන්නේ කියලා. ඒ අනුව තමයි මේ අද පෙරහැරේ ගමන් කරන අපි අරන් යන මේ කොඩිය
අපේ ජොන්ඩු ලාංඩුකාරයා විසින් එදා මාතර බත්තරයි උඩ ඉඳගෙන මේ කොඩිය පහතර හෙළනකොට මේ කොඩිය ලබාගෙන තිබුණේ එදා මාතර යන්නත්තේ අභිමානවත් වැඩිහිටියෝ. එදා සිට ආරම්භ වුණු පෙරහැර තමයි අද වර්තමාන මේ දක්වා අපි මේ පෙරහැර පවත්වන්නේ.